සුබ දවසක්. ඔබ සැම මාගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම මේ කරන තුන්වෙනි වීඩියෝ එක. මීට ඉස්සෙල්ලා මගේ වීඩියෝස් දෙකක් මගේ channel එකේ ගිහින් තියෙනවා. ඒකෙදිත් මම කියලා දුන්නේ special needs දරුවන්ට සහ අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ට එකේ ඉඳලා 10ට ගණන් කරන විදිය සහ පාට හඳුනා ගන්න විදිය. මම අද ඊට වඩා ටිකක් වෙනස් විදියේ එකක් තමයි කරන්න හිතුවේ. මේකෙදි මම ඒ අයට උගන්වන්නේ එකේ ඉඳලා 10 සහ මේක ඇසුරු කරගෙන කොහොමද එකතු කරන්නේ සහ අඩු කරන්නේ කියන එක. මේ තියෙන්නේ 1, මේ තියෙන්නේ 2, මේ තියෙන්නේ 3, 4, 5, 6, 7, 8, 9, 10. එකේ ඉඳලා 10ටම හදලා තියෙනවා කොටු ආකාරයෙන්. මේ එකක් නිර්මාණය කරන්නේ අඟලේ කොටු වලින්. ඒ වගේම අපිට පුළුවන් මේක 1 2 ඔහොම ගණන් කරගෙන යනකොට එකතු කරන හැටි කියලා දෙන්න. ඒ කියන්නේ 1 1 2. එතකොට දරුවා එකපාරින්ම හඳුනා ගන්නවා මේ හැඩෙත් එක්ක මේ තියෙන්නේ 2 කියන එක. ඒ වගේම 2 1 3 කියලා හඳුනා ගන්න පුළුවන්. දරුවා මේ හැඩෙන් හඳුනා ගන්නවා මේ තමයි 3 කියලා. ඒ වගේම 2 2 4යි 3යි 2යි 5යි කියන එක හඳුනා ගන්න දරුවට මේ හැඩේ යොදා ගන්නවා. මේ වර්ණවත් ආකාරයට යොදාගෙන තියෙන ඒක ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් විදියට. ඒ වගේම 4යි 1යි 5යි කියලා දරුවට එකතු කරලා හඳුනා ගන්න හරිම පහසුයි. ඒ වගේම 6 කියන එකට අපිට පුළුවන් මේ 3යි 3යි 6යි කියලා හඳුනා ගන්න. ඒ වගේම 2යි 1යි 3යි ඒ වගේම 6යි 3යි එකතු කරාම 6යි කියලා ඉගෙන ගන්න පුළුවන්. මේ ආකාරයට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම 8යි 1යි 9යි 7යි 2යි 1යි 10යි කියන එකත් ඉගෙන ගන්න පහසුයි. එහෙම හැම ඉලක්කමක්ම මේ ආකාරයට මේවට තියලා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදියට තමයි මේ පාට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේක මම නිර්මාණය කරලා තියෙන්නේ අඟලේ කොටු වලින්. මේ එකක් අඟලේ කොටුවක්. ඒ වගේම මේක යොදාගෙන තියෙන්නේ කාඩ්බෝඩ්. විශේෂයෙන්ම කාඩ්බෝඩ් එක ටිකක් උස කාඩ්බෝඩ් එකක් වෙන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සන වෙන්නේ. දැන් මේවා හැම එකක්ම මම නිර්මාණය කරගෙන තියෙන්නේ එහෙමයි. මේ අඟලේ කොටුවක්. ඒ වගේම මැද මන් කළු පාටින් ඩොට් එකක් තියලා තිනවා. විශේෂයෙන්ම මේ පාට වර්ගත් ඒ අයට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පාටවල් තමයි යොදාගෙන තියෙන්නේ. නිල් පාට, දම් පාට, කොළ පාට, ලා නිල් පාට, රෝස පාට. මේක මම මේ වැඩියෙන්ම මේ හයිලයිට් කරලා පෙන්නුවේ මේ අඟලේ කොටුව. මේ වෙයි පෙන්නේ නැති හින්දා ඒකයි මේ වැඩියෙන්ම කළු පාටින්ම යොදලා ගත්තේ. මේ විදියට නිර්මාණය කරන්න ඔයාලට පහසු වෙන විදියට. මේකෙදි එකතු කිරීම මම කියලා දුන්නා. අඩු කිරීම කරන්නේ ඒ වගේමයි. 10න් 9ක් අඩු කරාම ඉතුරු වෙන්නේ 1යි කියන එක තමයි මේ පුරුදු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 9න් 8ක් ගියාම 1යි කියන එක මේ ආකාරයට පුරුදු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉතුරු වෙන එක. ඒ වගේම 7ට 7න් 6ක් ගියාම එකක් ඉතුරු වෙනවා කියලා පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම 6න් 3ක් අඩු කළාම 3ක් ඉතුරුයි කියන එක පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම 6න් 4ක් ගියාම 2ක් ඉතුරුයි කියන එකත් පුරුදු කරන්න ඒ ආකාරයටම පුළුවන්. ඒ වගේම තමයි 6න් 5ක් ගියාම 1යි කියන එක මේ ආකාරයට පුරුදු කරන්න පුළුවන්. ඒ වගේ 10න්ම එහෙම
පුරුදු කරන්න පුළුවන් මේ ආකාරයට කොහොමද අඩු කරන්නේ සහ එකතු කරන්නේ. ඒ වගේම මේකෙන් වැඩි කරන්න සහ බෙදන විදියත් උගන්වන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අදහස් කරනවා කොහොමද මේකෙන් බෙදීම සහ වැඩි කිරීම කියන එක උගන්වන්නේ කියලා. ඔබ සැමට ස්තුතියි.